අවුරුද්දකින් ගේමක් ගහන්න පුළුවන්ද? සුපිරියටම පුළුවන්. නිව් මයින්ඩ්සෙට් එකක් හැදෙන්න එක දවසක් ඇති. අලුත් පුරුද්දක් හැදෙන්න දවස් 21ක් ඇති. අලුත් ස්කිල් එකක් හදාගන්න දින 90ක් ඇති. අලුත් ඇඟක් හදාගන්න දවස් 180ක් ඇති. අලුත් ජීවිතයක් හදාගන්න දවස් 365ක් ඇති. ඕනි වෙන්නේ එක දිගට පුංචියට කැපකිරීම විතරයි, කැපවීම විතරයි, කන්සිස්ටන්සි විතරයි, ඩිසිප්ලින් විතරයි. ඒ කියන්නේ මේ දැන් බිඳුවේම ඉන්න කෙනෙක් වුණත් මේ දැන් ඉඳන් පටන් ගත්තොත් එයාට එක අවුරුද්දක් ඇති එයාගේ ජීවිතේ සුපිරියටම වෙනස් කරලා අලුත් මිනිස්සෙක් හදාගන්න. අන්න ඒක ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් ප්ලෑන් එක තමයි ඔයාලට මම මේ කියලා දෙන්න යන්නේ. දැන් අපි යමු මේ ප්ලෑන් එක ඇඟට පත්තියම් කරගන්න. අංක 1. මුලින්ම වෙනස් වෙන්න ඕනි ඔයාගේ මයින්ඩ්සෙට් එක. මයින්ඩ්සෙට් එක තමයි ඔයාගේ හැමදේම වෙනස් කරන්නේ. මයින්ඩ්සෙට් එක මයින්ඩ්සෙට් එකේ මේ වෙලාවේ හිර වෙලා තියෙන දේවල් මුලින්ම ඔයා අයින් කරලා දාන්න ඕනි. ඔයාගේ ගඳ ගහන අතීතයක් තියෙනවා නම් ඒක අයින් කරලා දාන්න ඕනි. ඔයාව රිද්දන, ඔයාව පාරන රැට ඔයාගේ පැදුරට, ඇඳට, මෙට්ටෙට, මතකෙට එන මතක ටික අයින් කරලා දාන්න ඕනි. ඔයාගේ ජීවිතේට නරක කරපු, අවඩක්ම කරපු, ඔයාට පාඩම් ඉගන්නපු, ඔයාගේ ජීවිතේ තව අමාරු කරපු මිනිස්සු ඔයා ඔළුවෙන් අයින් කරන්න ඕනි. ඒ මිනිස්සු ගැන පලි ගන්න තියෙන මතකේ ඔයා අයින් කරලා දාන්න ඕනි. වේදනාව, ඒ මිනිස්සුගේ කරපු දේවල් එක්ක ගොඩ නැගුණු වේදනාව ඔයා අතහැරලා දාන්න ඕනි. ඔයාට කෙලවණු ඒවා, ඒව දේවල් නිසා ඔයාට මිස්ටේක් වෙච්ච දේවල් මේ හැමදේම ඔයාගේ ඔළුවෙන් අයින් කරගන්නම වෙනවා. ඔළුව ක්ලියර් වුණාම ඔයාට පුළුවන් මානසික නිදහසට සමවදින්න. මානසික නිදහස ආවා කියන්නෙම ඔයා අලුතෙන් පටන් ගන්න තැන. මානසික නිදහස තියෙන තැන තමයි ජීවිතේ හැම දෙයක්ම සතුටෙන් අලුතෙන් පටන් ගන්න පුළුවන් වෙන්නේ. විනාඩි 2කින් මයින්ඩ් එක ක්ලියර් කරගන්න දේවල් තුනක් කියන්නද? 1. අතීතය අතාරින්න. 2. මිනිසුන්ට සහ සිදුවීම් වලට සමාව දෙන්න අතහැරලා දාන්න. 3. ඕනම වෙලාවක ඕනම දෙයක් වෙන්න පුළුවන් කියලා හිත හදාගෙන එතනින් ඉස්සරහට ජීවිතේ ජීවත් වෙන්න පටන් ගන්න. අල්ලා ගැනීම නෑ. දැන් ඔයා ඉන්නේ වෙන්න පුළුවන් නරක දේවල් වෙලා බිමටම කඩාගෙන වැටිලා කියලා හිතන්න. එතනින් ඉඳන් පටන් ගන්න. අපි මොකද කරන්නේ වගේ හිත හිස් කරන්න නම් ලියන්න, ජර්නල් කරන්න, ඇෆර්මේෂන් කියන්න. අතපය රිදෙනකන් ඔයාගේ හිතේ තියෙන දේවල් හිත වමනේ කරනකම්ම ඒ දේවල් ලියලා එළියට දාන්න. ඔයා දැකලා තියෙනවද වැහලා ඉවරුණාට පස්සේ තමයි පරිසරය ලස්සනම. ඔයත් ඔයාගේ හිතට වහින්න දෙන්න මඩ ගොඩවල් පිටාර ගලලා කුණු එක්කම ගලාගෙන යන්න දෙන්න. අන්න ඊට පස්සේ ඔයාට මයින්ඩ්සෙට් එක නිව් මයින්ඩ්සෙට් එකක් කරගන්න පුළුවන්. කොහොමද මේ හැමදේම අමතක කරලා අලුත් හිතක් හදාගන්නේ? කාලයකට කලින් මටත් තිබ්බ ප්‍රශ්නයක් තමයි ඕක. කාලයක් තිස්සේ අපි අස්සේ තියෙන අඳුරු මතක ගොඩ ගැහිලා කලයකට වතුර වැටෙනවා වගේ එක දිගට එකතු වෙලා ගොඩ ගැහිලා තියෙන අඳුරු ගූට ගුහා පුංචි වචනකින් සිදුවීමකින් හරි රිදෙන්න පටන් ගන්නවා. එතකොට අපි ඉන්නේ අපේ පාලනයෙන් එළියේ. එතකොට අපිට කේන්ති යනවා, සේරම අතහැරලා දාන්න හිතෙනවා, ළඟම ඉන්නුන් එක්ක ප්‍රශ්න ඇති කරගන්න හිතෙනවා, යාළුවන්ට ඇණයක් වෙනවා විතරක් නෙවෙයි අපි අපිටම වෛර කරගන්න ගන්නවා. ඉක්මනට තරහ ගියාට හරි ඉක්මනට නිවෙනවා. එතකොට කියන්න ඕනි දේවල් කියලා වෙන්න ඕනි දේවල් වෙලා ඉවරයි. ඒකෙන් අපිට වෙන්නේ අපේ පෞරුෂය නැති වෙන එක සහ අපිට ඉන්න වටින මිනිස්සු අපිට නැති වෙන එක. ඉතින් කොච්චර හිතින් අලුත් වෙන්න හැදුවත් අර අඳුරු මතක කෙලින්ම අපිව පාගලා දානවා. කොච්චර හරි හිතට ඇවිල්ලා අපිව පාගල දාලා අපේ අලුත් හැඟීම් විනාශ කරලා දානවා. ඈත දුර ගිය ගමනක් වුණත් ආපස්සට આવොත් අපිට පුළුවන් පටන් ගත්ත තැනටම එන්න. ඉතින් අපිට කාලය හරහා ආපස්සට යන්න බැරි වුණාට අපිට පුළුවන් එකින් එක ගොඩ නැගුණු දේවල් වලට ප්‍රතිවිරුද්ධ දේවල් හිතාස්සේ එක දේවල් ගොඩ ගහ ගන්න. හොඳ දේවල්, හෙල්ලි දේවල් හරියට ඍණ සංඛ්‍යා ධන සංඛ්‍යා එක්ක ප්ලස් වුණාම කැපිලා යනවා වගේ. අපි පුංචි තැනකින් ස්ටාර්ට් කරමුද? ඔයා පුංචි ජෑම් බෝතල් දෙකක් ගන්න. ඔයා දවසට එක හා වැඩක් කරලා ඒකට දාන්න. හා වැඩක් කියන්නේ මොකද්ද දන්නවද? මතක් වුණාට පස්සේ මූණට හිනාවක්, ආදරයක් දැනෙන වැඩක්. ඔයාට පුළුවන් තව ජෑම් බෝතලයක් ගන්න. මං කියවනේ ජෑම් බෝතල් දෙකක් ගන්න කියලා. ඒකට ඔයා දාන්න පොඩි තුන්ඩු කෑලි ලියලා ස්මෝල් වින්ස්. ස්මෝල් වින්ස් කියන්නේ මොනවද? ඔයා දවස ගානේ කරන දේවල් වල චූටි ජයග්‍රහණ. හිතන්න ඔයා කූඹියගේ ජීවිතේ බේරුවා කියලා. ඒකත් ඔයා ලැබපු ජයග්‍රහණයක්. හිතන්න ඔයා ගොඩ ගැහිලා තිබිච්ච එක වැඩක් ඉවර කරා කියලා. ඒකත් ඔයා ලැබපු එක ජයග්‍රහණයක්. හිතන්න ඔයා කාලෙකින් කෝල් එකක් ගන්න බැරි වෙලා හිටපු කෙනෙකුට කෝල් එකක් ගත්තා කියලා. ඒකත් ඔයාගේ ජයග්‍රහණයක්. ලොකු දේවල් කෝටි ගණන් බිලියන ගණන් ලොකු කම්පැනි ලොකු ආයතන හදන්න කලින්
අපේ මොලේ දැනගන්න ඕනි අපි දිනන මිනිස්සෙක් කියලා. අපි ලොකු ටාගට්ස් වලට ගියාට වැඩක් නැහැ. අපේ මොලේට අපේ ප්‍රෝග්‍රස් එක දැනෙන්නේ නැත්තම්. ඒ කියන්නේ මොලේ දවස ගානේ දැනෙන්න ඕනි, මොලේට දවස ගානේ අපි දෙන්න ඕනි අපේ ප්‍රෝග්‍රස් එක, අපේ වර්ධනය, අපේ ජයග්‍රහණ. ඉතින් මේ පුංචි ජෑම් බෝතලේ පිරෙනකන් මෙතන ඉඳන් අවුරුද්දක් පුරාවට, මේ දවසේ ඉඳන් අවුරුද්දක් පුරාවට ඔයා ඉස්සරහට පටන් ගත්තොත් චූටි තුණ්ඩු කෑලි දාන්න, හිතන්න අවුරුද්දක් ඉවර වෙච්ච තැන ඔයා කොච්චර ජයග්‍රහණ ටිකක් වින් කරලාද? ඔයාගේ මොලේ කොච්චරක්නම් වෙනස් වෙලාද? ඔන්න අපි හිත නිදහස් කරන වැඩේට අවශ්‍ය බෙහෙත් ටික හදාගත්තා. අංක 2 ඔයාගේ අවට පරිසරය හදන්න. අලුතෙන් දෙයක් පටන් ගන්නකොට hina වෙන උන් වටේ ඉන්නව නම් හලලා දාන්න. ඔයා ගැන කේලම් කියන උන් ඉන්නව නම් හලලා දාන්න. අදහසක් කිව්ව ගමන් හැක ගාලා hina වෙන උන් ඉන්නව නම් කපලම දාන්න. බොරුවට මූණට hina වෙලා දිය යටින් ගින්දර ගෙනියන සෝමාරියෝ ඉන්නව නම් හලලා දාන්න. වචනෙන් හරි උදව් කරන මිනිස්සු, ඔයා එක්ක තරංගයක් නැති මිනිස්සු, අනුන් ගැන හොයන්නේ නැති මිනිස්සු, චීස් බටර් ගාන්න නැති මිනිස්සු ඉන්නව නම් එයාලා ළඟ තියාගන්න. කොහොමද එහෙම මිනිස්සු අඳුරගන්නේ? එයාලා අනුන්ගේ වැරදි අඩුපාඩු හොයන්නේ නැහැ. එයාලට අනුන්ගේ දේවල් වැඩක් නැහැ. එයා වටේ පිටේ මිනිස්සුත් එක්ක තරංග තියාගන්නේ නැහැ, තරහ වෙන්නේ නැහැ. එයාලට කොටින්ම කෙනාගේ පෞද්ගලික දේවල් වැඩක් නැහැ. මිනිස්සුන්ගේ කකුලෙන් අදින්න එයාලට උවමනාවක් නැහැ. එහෙම මිනිස්සු හැම වෙලාවෙම ළඟ ඉන්නවා කියන්නේ අපිට ප්‍රශ්නයක් වෙච්ච හැම වෙලාවකම අපිට පුළුවන් එයාලා ගාවට ගිහිල්ලා එයාලව මෙන්ටර්ස්ලා විදිහට පාවිච්චි කරන්න, එයාලගෙන් උපදෙස් ගන්න, එයාලගේ අත්දැකීම් ෂෙයා කරගන්න, අපේ අත්දැකීම් ෂෙයා කරගෙන අපිට හරිම තැනකට එන්න. වගේ වටපිටාව හදාගන්න, ඉන්නේ පැලේ වුණත්, මුඩුක්කුවක වුණත්, මාලිගාවක වුණත් ඔයා හිතන හැටි, ඔයා බලන විදිහ, ඔයා ආශ්‍රය කරන විදිහ තමයි වැදගත් වෙන්නේ. ඔයාට නරක දේවල්ම ආකර්ෂණය වෙනවා නම් ඒක හම්බෙන් වෙන්නේ නැහැ. ඔයාගෙත් වැරද්දක් තියෙනවා, ඒක හොයාගන්න. ඔයාට කපටි මිනිස්සුම ආකර්ෂණය වෙනවා නම් ඔයාගෙත් අඩුපාඩු තියෙනවා, අන්න ඒවා හොයාගන්න. අංක 3 ස්කිල් එකක් හදාගමු නේද? අවංක ආදරේ තියාගෙන, හිත හොඳ පපුවක් තියාගෙන, අනේ මම අහිංසකයි ගාගෙන සමාජයට ලෝකෙට බැස්සට වැඩක් නැහැ. ඔයාට සල්ලි හොයන්න ස්කිල් එකක් හදාගන්නම වෙනවා. ඒ කියන්නේ ඔයාට වෘත්තීමය ජීවිතයක් නිර්මාණය කරගන්න වෙනවා. දැන් මේක බලන හැමෝටම නැතත් බහුතරයකට වෘත්තීමය ජීවිතයක් තියෙන්න පුළුවන්. කෙනෙක් ටීචර් කෙනෙක් වෙන්න පුළුවන්, කෙනෙක් ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්, කෙනෙක් නර්ස් කෙනෙක් වෙන්න පුළුවන්, කෙනෙක් ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්, කෙනෙක් කම්කරු වෘත්තිය කරනවා වෙන්න පුළුවන්, කෙනෙක් ඇටෙන්ඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්, කෙනෙක් ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්, කෙනෙක් හමුදා සෙබළෙක් වෙන්න පුළුවන්, කෙනෙක් පොලිස් නිලධාරියෙක් වෙන්න පුළුවන්. අහලා තියෙනවාද යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කියලා? වෘත්තීය ගෙදර බිත්තියට සීමා වුණාට වැඩක් නැහැ. වෘත්තීය උදේ හවස 8-5 වැඩ කරන ජොබ් එකකට සීමා වුණාට වැඩක් නැහැ. ඒකෙන් ඔයා තව වැඩක් ගන්න දන්නේ නැත්තම්. ඔයාගේ වෘත්තීය ඉස්සරහට එන AI යුගයක ටැලි උනේ නැත්තම් ඔයාට වෙන්නේ වෘත්තීය ජීවිතේ එක්ක සමතලා වෙලාම යන්න. ස්කිල්ස් කියන්නේ එකම දෙයක් ඉගෙනගෙන ඒකම අඬබෙර ගහන එකට නෙවෙයි. හිඟන්නගේ තුවාලේ වගේ පාර එකම අඬබෙරේ ගහන එකටත් නෙවෙයි. ස්කිල් කියන්නේ ඉගෙනගෙන ඒ පාර දිගේ උඩටම යන එක. ස්කිල් අප්ඩේට් වෙනකොට ඔයාත් අප්ඩේට් වෙන්න ඕනේ. ස්කිල්ස් වෙනස් වෙනකොට ඔයාත් වෙනස් වෙන්න ඕනේ. ස්කිල්ස් වල තව වෙනස් කරලා අලුත්ම නවෝත්පාදන හදන්න පුළුවන් නම් ඔයා ඒවත් හදන්න ඕනේ. ඔයාට මොනම විදිහේ ස්කිල් එකක්වත් නැත්තම් ඔයා අඩුම තරමේ ජීවිතේ ඉස්සරහට වැදගත් වෙන මොනියම් විදිහේ ස්කිල් එකක් හරි හදාගෙන ඔයා අනිවාර්යයෙන්ම මාස 3ක් කැප කරලා ස්කිල් එකක් හදාගන්න ඕනේ. අංක 3 බජට් එකකට වැඩ කරන්න පටන් ගන්න ඕනේ. කලයක් අනිත් පැත්ත හරවලා වතුර වක් කරොත් මොකක් වෙයිද? ඔයා වසර ගණනාවක් ඒ කලයට වතුර දැම්මත් වැඩක් වෙනවද? ඔයා කොච්චර දක්ෂ වුණත්, ඔයා කොච්චර හම්බ කරත්, ඔයාගේ මූල්‍ය විනය, ෆයිනෑන්සියල් ඩිසිප්ලින් ඔයාට නැත්තම් ඔයාගේ ජීවිතේත් ගඟට කපපු ඉනි වගේ. අපි ඉගෙනගෙන තියෙනවා එමර්ජන්සි ෆන්ඩ් ගැන, ආයෝජන ගැන, බජට් ප්ලෑනින් ගැන. ඔයා අවුරුද්දකින් ජීවිතේ වෙනස් කරගන්නවා නම් ඔයාට අනිවාර්යයෙන්ම ඕන බජට් එකකට ජීවත් වෙන ජීවිතයක්. දුක හිතුනම වියදම් කරන්නේ නැහැ. බූට් කෑවම වියදම් කරන්නේ නැහැ. මිනිස්සු ළඟ තියාගන්න වියදම් කරන්නේ නැහැ. ඔයා හෙන්න මාර පොරක් හොඳ මිනිසෙක් කියලා නිහන නිහතමානී කියලා පෙන්වන්න ඔයා වියදම් කරන්න යන්නේ නැහැ. ඔයාට තියෙනවා බජට් එකක්, ඔයාට තියෙනවා විෂන් එකක්, ඔයාට තියෙනවා අඩිය තියලා යන ගමනක්, ඔයාට තියෙනවා ආයෝජන මයින්ඩ්සෙට් එකක්, ඔයාට තියෙනවා වගකීම් යුතුකම් සෙට් එකක්, ඔයාට තියෙනවා මාසයක් ගන්න බිල් ටිකක් ගෙවන්න. ඉතින් මනී කියන ටූල් එක නැතුව ඔයාගේ ජීවිතේ ගොඩක් යතුරු ඇරෙන්නේ නැහැ. ඔයා බජට් එකක් හදලා ඉතුරු කරන්නේ ගොඩ නගන්නේ ඒ මනී කියන කී එක ටූල් එක. අංක 4 අපි ජිම් එකකට යමුද? ජිම් යනවා කිව්වම ඔයාගේ ඔළුවට මුලින්ම ආවේ යකඩ උස්සන, සික්ස් පැක් හදන, හිරට ඇඳුම් අඳින, පස්සපැත්ත ලොකුවට හදන දර්ශන ටිකක් නම් ඇත්තටම ඔයා ජීවිතේ බලන කෝණය වෙනස් කරගන්න වෙනවම තමයි. ට්‍රේනර් කෙනෙක් ඉන්න හරියට නියාමනය වෙන ජිම් එකක් කියන්නේ ජීවිතේ කියලා දෙන ඉස්කෝලයක්. ජිම් එක අපිට කියලා දෙනවා 100% ගානේ වර්ධනය වෙන හැටි. ජිම් එක අපිට කියලා දෙනවා දුර ගමනක් හෙමින් අඩිය තියලා යන හැටි. ජිම් එක අපිට කියලා දෙනවා ඕනම දෙයක මධ්‍යස්ථභාවය රැක ගන්න හැටි.
හැටි, මධ්‍යස්ථභාවයේ ඉන්න හැටි. ජිම් එක අපිට කියලා දෙනවා කාලය එක්ක දේවල් වැඩ කරන හැටි. ජිම් එක අපිට කියලා දෙනවා විනයක් ඇතුව තමන්ගේ ටාගට් එකට යන හැටි. ජිම් එක අපිට කියලා දෙනවා ඉලක්කයක් හිතේ තියාගෙන නොපෙනෙන ප්‍රෝග්‍රස් එක ඇතුලෙන් අපිට එක දිගට කන්සිස්ටන්සි වැඩ කරන හැටි. ඔයාට බලන්න පුළුවන්, දකින්න පුළුවන් ඒකට මහන්සි වෙන මිනිස්සු ජිම් එකක් ඇතුළට ආවට පස්සේ. මහන්සි වෙලා ප්‍රතිඵල ලැබපු මිනිස්සු. මහන්සි වෙන්න කියලා අදම ජිම් එකට ආව මිනිස්සු. අතරමඟ නතර කරන මිනිස්සු. කොච්චර මහන්සි වුණත් ප්‍රෝග්‍රස් එකක් තාම පේන්නේ නැති මිනිස්සු ඒත් අල්ලගෙන කාගෙන කන්සිස්ටන්සි එක දිගට වැඩ කරගෙන යන මිනිස්සු. ඔයා අනිවාර්යෙන් ජිම් එකකට යන්න. මොකද ජිම් එක කියන්නේ ඔයාට ජීවිතය උගන්වන තක්සලාවක්. අංක 5. දවස ලස්සන කරන්න පටන් ගන්න. හිතන්න ඔයා කඩාගෙනම වැටිලා බිඳුවටම වැටිලා ඉන්නවා කියලා හිතන්න. එතකොට මේ වෙලාවේ ඔයාගේ ජීවිතේ මොන වගේ යද්ද? ඔයාට බලාපොරොත්තු නැහැ, ඔයාගේ හිත සුන්දර නැහැ, ඔයාට රැට නිින්ද යන්නේ නැහැ, ඔයා නරක පුරුදු කීපයකට ඇබ්බැහි වෙලා ඉන්නවා, ඔයා මිනිස්සු පස්සේ යනවා, ඔයා මිනිස්සු ඉස්සරහ වැඳ වැටෙනවා, ඔයා බැගෑපත් වෙනවා, ඔයා හැංගීම් හිඟා කනවා. එතකොට ඔයාට එක දෙයක් එක දිගට කරගෙන යන්න බෑ. කඩින් කඩ ඔයා උඩට යනවා, මහන්සි වෙනවා, ඔයා මොටිවේට් වෙනවා. ඒ වුණාට ආයි ඊගාව දවසේ ආයෙම කඩාගෙන වැටිලා ඔයාගේ ඩොපමින් ලෙවල් එක බැලන්ස් නැහැ. ඔයාට හරියට විෂන් එකක් නැහැ. ඔයාට හරියට පැටර්න් එකක් නැහැ. නෙගටිව් පැටර්න්ස්, නෙගටිව් සිතුවිලි ඔයාගේ මුළු හිත පුරාම විසිරිලා විහිදිලා ගිහිල්ලා. මෙන්න මේ දවස් අපි වෙනස් කරමු ලස්සන ඩේලි රූටින් එකක් හදලා. මොකද්ද ලස්සන ඩේලි රූටින් එකක් කියන්නේ? ලස්සන ඩේලි රූටින් එකක් කියන්නේ පාන්දර 5ට නැගිටිනවා කියන එක මම රෙකමන්ඩ් කරනවා. හැබැයි ඔයාට පටන් ගත්ත ගමන් පාන්දර 5ට නැගිටින්න බෑ. පාන්දර ඔයා දැන් 9ට නම් නැගිටින්නේ, 8ට නම් නැගිටින්නේ. ඔයා පැය භාගයක් කලින් හැමදාම නැගිටින්න පුළුවන් නම් සතියකට පස්සේ ගිහිලා ආපහු පැය භාගයක් කලින් නැගිටින්න පුළුවන් නම් ඔන්න අපිට හොඳ ස්ටාර්ට් එකක් ගන්න පුළුවන්. උදේ පාන්දර නැගිටලා පොඩි ස්ට්‍රෙචින් ටිකක් කරලා, වර්ක්අවුට් ටිකක් කරලා, ඇඟට දාඩිය පොඩ්ඩක් දාන්න පටන් අරගෙන ඊට පස්සේ හොඳ කෑම එකක්, නිකන් කඩ කෑම නැතුව හොඳ කෑම එකක් කාලා දවස පුරාම අන්නේ විදිහේ ස්ටාර්ට් කරන හොඳ මෝර්නින් රූටින් එකක්. ඊට පස්සේ දවස පුරාම වැඩ කරගෙන ගිහිල්ලා ඊට පස්සේ රෑ වෙලා ගොසිප් ස්ක්‍රෝල් කරගෙන රෑ 1-2 වෙනකන් ඉන්න මාන්ද මානසික රූටින් එකක් නැතුව වේලාසන නිදාගෙන ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් පැත්තකින් තියලා ජර්නල් කරලා දවසේ ස්මෝල් වින්ස් ලියලා දවසේ තිබිච්ච ඉගෙනගත්ත පාඩම් ලියලා තමන්ගේ අඩුපාඩු ටික ලියලා ඊගව දවසේ ටාස්ක් ප්ලෑන් එක හදාගෙන හෙට තමයි මට මේ වැඩ ටික කරන්න කියලා ඒක බිත්තියේ කලවගෙන ලස්සනට ඩේලි රූටින් එකක් හදාගත්තොත් මොකද කියන්නේ? ඔයාට පුළුවන් අවුරුද්දක් නෙවෙයි මාසයක් දෙකක් ඇතුළත වගේ ජීවිතේ මාර රූටින් එකකට මාර ලෙවල් එකකට ගේන්න. ඉතින් අද අපි දේවල් 5ක් කතා කරා අවුරුද්දකින් ජීවිතේ වෙනස් කරන එක ගැන. මම දන්නවා මේ වෙලාවේ මේක බලන මිනිස්සු වර්ග දෙකයි. එක මේ විදිහට වෙනස් කරන්න පුළුවන් කියලා විශ්වාස කරන මිනිස්සු, අංක 2 මේ විදිහට වෙනස් කරන්න බෑ කියලා විශ්වාස කරන මිනිස්සු. මේ විදිහට වෙනස් කරන්න බෑ කියන අය හිතන්නේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ලොකු සල්ලියක් ඇදුනහම, ලොකු නිදානයක් ඇදුවට පස්සේ, ලොකු මොන හරි ජැක්පොට් වාසනාවක් ආවට පස්සේ, ලොතරැයියක් ඇදුනට පස්සේ, එහෙම නැත්නම් මාසෙට ලක්ෂ ගානක ඉන්කම් එකක් ලැබුණාට පස්සේ එයාලා කවදාවත් දියුණු වෙන්නෙත් නැහැ. එයාලට ඒ කියන ලක්ෂ ගාන ලැබුණත් එයාලා හරි ඉක්මනට බංකොලොත් වෙනවා. මොකද එයාලා ඇතුලේ ඩිසිප්ලින් සහ කන්සිස්ටන්සි සහ එයාලා ගාව හොඳ පුරුදු පද්ධතියක් නැහැ. එයාලා ගාව මනි, ඒ කියන්නේ ෆයිනෑන්ෂියල් ඩිසිප්ලින් නැහැ, ෆයිනෑන්ෂියල් රූල්ස් නැහැ, එමර්ජන්සි ෆන්ඩ්ස් නැහැ. එයාලා කිසිම දෙයක් ප්ලෑන් කරලා කරන්නේ නැහැ. හැබැයි මේ විදිහට ජීවිතේ වෙනස් කරන්න පුළුවන් කියලා හිතන අය සම්පූර්ණයෙන්ම ඇටොමික් හැබිට්ස් ගැන, පුරුදු ගැන, ඩිසිප්ලින් ගැන අදහසක් තියෙන, සිස්ටම් එක ගැන විශ්වාසයක් තියෙන අය. ඔයා කෝක නියෝජනය කරත් මට කියන්න තියෙන්නේ, මට එක පණිවිඩයක් දෙන්න තියෙනවා. ජීවිතේ එක්ක ගැම්බ්ලින් කරන්න, හූදු කෙලින්න හදන්න එපා. සිස්ටම් එකකට ඉස්සරහට යන්න පුරුදු වෙන්න. ජීවිතේ එක්ක හූදු කෙලිනකොට හැමදාම එකම තැන ජීවිතේ එක්ක සිස්ටම් එකක් හදාගෙන ඉස්සරහට යනකොට අංගල හරි ඉස්සරහට යනවා. ඉතින් ඔයාව වෙනස් කරන, ඔයාව වෙනස් කරපු මේ වීඩියෝ එකට අවුරුද්දකට පස්සේ ඇවිත් කමෙන්ට් එකක් දාන්න. මම බලාගෙන ඉන්නවා. ඔයා hina මූණකින් මම බලන්න මේ වීඩියෝ එකට එනකම්. ඒ වගේම මෙතන ඉඳන් පටන් ගන්න ඔයාගේ දවස් 365 සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කොච්චර බාධකාවක් කාගෙන ඉස්සරහට යන්න පුළුවන් දවස් 365ක් වෙන්න කියලා මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලට good luck පුංචි මකර පැටියෝ. ඔයාලට good luck.